උත්සාහය. ඔන්න යාළුවනේ අත්තම්මා අද ඔයාලට තවත් ලස්සන කතාවක් අරගෙන ආවා. එකමත් එක ගම්මානයක වෙහෙස මහන්සි වෙලා වැඩ කරන පුංචි පවුලක් හිටියා. ඉතින් මේ පවුලේ ඉන්නේ සැමියා සහ බිරිඳ. මේ දෙන්න එකතු වෙලා මහන්සියෙන් ලස්සන සරුසාර එළවලු කොටුවක් හදලා තිබුණා. හාමිනේ යහපින් වතුර ටිකක් දාන්න ඕනේ මේ ටිකට. සරුසාරයට හැදිගෙන එනවා පාත්තියම. ඔව් අපේ මහත්තයා. ගිය වතාවට වැඩි අස්සන්නක් මේ වතාවේ අපිට ගන්න පුළුවන් වෙයි වගේ. මේ ඔක්කොම මහත්තයාගේ මහන්සිය නිසා නෙවෙයි. මේ විදියට සරුසාරව හැදෙන එළවලු අත්ත දිහා හොරෙන් ඈත ඉඳන් කෙනෙක් බලන් ඉන්නවා. හාමිනේ එළවලු පළදාව නම් ඔන්න දැන් සරුවට හැදිලා තියෙනවා. මේ ටික එකතු කරගෙන මං අද හවසම පොළ පැත්ත ගිහින් එන්න ඕන. මේ ටික සල්ලි කරගෙන ගෙදරට ඕන අඩුම කුඩුම ටිකක් ගේන්න බැරි හවසෙද්දි. හාමිනේ එහෙනම් ඔන්න මම පොළ පැත්තට ගිහින් එන්නම්. මං එන්න ටිකක් හවස් වෙයි. එළවලු වගාව හොඳට තියෙන නිසා මෙයාලට මුදල් අතින් අගහිකමක් තිබුණේ නැහැ. හැබැයි පුළුවන් විදියට නැති බැරි අයටත් නිතරම මේ අය උදව් කළා. ඉතින් මේ දෙන්න සතුටින් ජීවත් වුණා. හැබැයි මේ දෙන්න නොදැනුවත්ව මේ දෙන්නට ඉරිසියා කරන කෙනෙක් ඒ ගෙදර එහා පැත්තෙම ජීවත් වුණා. ඒ අල්ලපු ගෙදර ඉන්න ගෑනු කෙනා. මෙයා තමයි හොරාට එයාලගේ එළවලු කොටුව දිහා වෙස්වලාගෙන බලාගෙන හිටියේ. මෙයා හරිම නපුරු කෙනෙක්. මෙයාගේ සැමියාත් හරිම කම්මැලියෙක්. කිසිම වැඩක් කරන්නේ නෑ. දවසෙම ගේ ඇතුළට වෙලා නිදාගන්න එක තමයි කරන්නේ. මේ මිනිස්සයෝ දැන්වත් නැගිටලා වැඩක් කරගන්න බැරිද? අර බලන්න අල්ලපු ගෙදර මිනිස්සු එළවලු පිරීලා මලු පිටින් ගෙනියන්නේ කඩවල් වලට විකුණන්න. මේ ගෙදර තමයි එළවලුවක් හැදෙන්නේවත් නැත්තේ. එළවලු නම් කීයක් හින්දුවද? ඔක්කොම මැරිලා ගිහිල්ලා. අර මිනිස්සු නම් එළවලු විකුණලා සල්ලි පොඩි ගහලා තියාගෙන ඇති. කම්මැලිකමට මෙලෝ දෙයක් හරියන්නේත් නැහැ. මට කරන දෙයකට උදව්වක් වෙන්නෙත් නැහැ. අනේ කෑ ගහලා ඉවර යන්න. මායි යනවා ටිකක් නිදාගන්න. මේකට මොකක්ම හරි කරන්න ඕන. මෙහෙම නටන්න දෙන්න බෑ අර මිනිස්සුන්ට. කලින් කිව්වා වගේ මෙයා හරිම නපුරු ඉරිසියාකාර ගෑනු කෙනෙක්. ඉතින් මෙයාට බලන් ඉන්න බෑ අල්ලපු ගෙදර සරුසාර අස්වැන්න දිහා. ඉතින් ගමේ ඉන්න මිනිස්සෙක්ට සල්ලි දීලා මේ කරන්න හදන්නේ අල්ලපු ගෙදර එළවලු කොටුව විනාශ කරලා දාන්න. ඉතින් මේ අල්ලපු ගෙදර දෙන්න එදා දවසේ වැඩ ඉවර කරලා ගේ ඇතුළට ගියේ. පහුවෙන්ද උදේ පාන්දරම ආයේ එළවලු කොටුවේ වැඩ පටන් ගන්න හිතාගෙන. ඔන්න ඉතින් රාත්‍රියත් උදා වුණා. හැබැයි ඒ රාත්‍රිය මේ දෙන්නට අමිහිරිම රැයක් වුණා. හොරෙක් ඇවිල්ලා එළවලු කොටුව සම්පූර්ණ විනාශ කරලා එළවලු ඔක්කොම කඩාගෙන යන්න ගියා. ඉතින් මේ සේරම සිද්ධ වුණේ මෙන්න මේ කාන්තාවගේ වමනාවට. මේ පුද්ගලයා ඔක්කොම එළවලු ටික මේ කාන්තාවට ගෙනත් දීලා සමහර එළවලු විකුණලා සල්ලිත් ගෙනත් දුන්නා. ඉතින් සතුටට මේ කාන්තාව උඩ පනිනවා. හාමිනේ මේ මොකද මේ වෙලා තියන්නේ? අයියෝ අපේ එළවලු කොටුව සේරම විනාශ කළානේ. අයියෝ කවුද මේ වැඩේ කරන්නේ නැත්තේ? අනේ මහත්තයා කවුද මේක කරේ? අපෙන් ඉල්ලුවනම් අපි එළවලු නොදී ඉන්නේ නෑනේ. බලන්න අපේ මහන්සිය.
අපි කොච්චර මාන්සි වෙලාද මේ තැනට මේක ගෙනාවේ. දැන් මොනව කරන්නද හාමිනේ? සිද්ධ වුණ දේ වෙලා ඉවරයි. අපි දෙන්න ආයෙම වැඩ පටන් ගමු. වැඩි කාලයක් නොගිහින් කලින් තිබ්බ තැනටම අපිට මේ ලෙවල් කොටුව හදාගන්න පුළුවන්. ඔන්න ඉතින් එහෙම කතා වුණ මේ දෙන්න ආයෙම දවල් රෑ බලන්න නැතුව වෙහෙස මහන්සි වෙලා වැඩ කරා. මේ මිනිස්සුયો එහා ගෙදර මිනිස්සුන්ගේ එළවලු කොටුව විනාශ කරලා දැම්මට වැඩක් නැහැ. අන්න ආයෙ එළවලු වගා කරන්න පටන් අරන්. ආයෙම දෙන්න එක්ක එළවලු කොටුව හොඳට හදනව දැකලා මේ කාන්තාව ඉරිසියාවේ පුපුරමින් ඉන්නේ. ටික දවසක් ගත වෙද්දී එළවලු කොටුවේ පැල එකින් එක දළු දාන්න පටන් ගත්තා. මුළු මිදුල පුරාම මේ පැල කොළ පාටට හැදෙනවා. කලින් තිබ්බටත් වඩා අස්වැන්න සාර වෙලා තියෙන්නේ. ඉක්මනටම මේවයෙන් මලුත් පිපිලා. ඉතින් වැඩි කල් නොගිහින් මේ දෙන්නට ලොකු අස්වැන්නක් ගන්න පුළුවන් විදියට මේ ගස් ටික හැදෙනවා. හාමිනේ ඉක්මනටම අපේ මේ ගස් ටික හොඳට හැදිලා නේද? ලබන සුමානේ වගේ හොඳ පළදාවක් නෙලා ගන්න පුළුවන් වෙයි. අපි දෙන්නගේ මහන්සිය අපතේ ගියේ නෑ. දෙන්න එක මහන්සි වෙලා වැඩ කරපු එකේ ප්‍රතිඵල එයාලට ඉක්මනින්ම භුක්ති විඳින්න පුළුවන් වුණා. හැබැයි වැඩි ආරක්ෂාවට එයාලගේ වටේම ලොකු වැටක් බැන්දා. ඉතින් කවදාවත් ඔයාලා උත්සාහය අත්තරින්න එපා. ඔයාලා සාර්ථක වෙනව නම් ඔයාලට ගොඩක් ඉරිසියා කරන අය ඉඳීවි. ඒව ගණන් ගන්න නැතුව උත්සාහයෙන් දිගටම වැඩ කරන්න. ඉතින් මේ කතාව මේ විදියට ඉවර වුණා. මේ වගේ තවත් රසවත් කතා නරඹන්න අත්තම්මාගේ රස කතා YouTube නාලිකාව subscribe කරලා තියාගන්න.